to Nafis vlog. ඉතින් හැමදෙනාම හොඳින් ඉන්නවා නේද? ඔයාලට සුබ උදෑසන. මොකද මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ උදේ පාන්දරම. ඉතින් මම හිතුවා room makeover vlog එකක් ඔයාලට ගේන්න. ඉතින් මම මේ යන්නේ ඒකට අවශ්‍ය තීන්ත ටිකක් ගන්න, පේන්ට් ටිකක් ගන්න. ජායලට තමයි මම යන්නේ. ඉතින් මං හිතුවා මගේ මේ පාර room theme එක වෙන්න ඕනේ purple and white කියලා. ඉතින් මම හරි ආසයි දම් පාටට. ඉතින් මං හිතුවා ඒ පාටින්ම සහ පොඩි pink touch එකකුත් එක්ක room එක makeover කරනවායි කියලා. එහෙනම් බලමු මං කොහොමද මගේ room එක හදන්නේ කියලා. ලොකු වීඩියෝ ප්‍රමාණයක් නැතුව ඇති. ඒත් මම පොඩ්ඩක් එකතු කරගත්ත clips ටිකක් තියෙනවා. එහෙනම් බලමු දිගටම. මේ තියෙන්නේ මගේ රූම් එක දැන් තිබ්බ විදිය. ඒ කියන්නේ කලින් තිබ්බ විදිය. මෙන්න මේ විදියට තමයි තිබ්බේ. ඒ කියන්නේ මෙහෙම නෙවෙයි. මම ඔය අස් කරලා සමහරක් ඒවා පේන්ට් කරන්න හින්දා ඔය වහලේ හදන්න නිසා ඒ ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒකයි ඔය විදියට පේන්නේ. ඉතින් ඒ තමයි කලින් තිබ්බ විදිය. ඉතින් මං හිතුවේ මුලින්ම වහලේ තමයි පටන් ගන්න ඕනේ කියලා. මොකද ඒ සිවිලින් එක දැන් හොඳටම දි รา පත් වෙලා ඒක කඩන් වැටිලා. ඒ නිසා මම හිතුවා මේකට අලුතෙන්ම දැන් යන විදිහේ සිවිලින් එකක් මෙතෙන්ට රීප්ලේස් කරන්න ඕනේ කියලා. ඔන්න ඕක තමා මම කිව්ව සිවිලින් එක. ඉතින් මං හිතුවා මේක යන්න ඕනේ නිකන් බ්‍රවුන් ෂේඩ්. එක මහෝගනි නෙවෙයි තේක් මම දන්න විදිහට මට මතක විදිහට එන්නේ ඒ කලර් එකෙන් තමා මං හිතුවේ යන්න ඕනේ කියලා. ඔය වගේම ලයිට්ස් දැම්ම දෙකක්. එතකොට ගොඩක් රූම් එකේ එළිය අඩු වැඩි කරන්න පුළුවන්. ඉතින් එහෙම තමා ඔන්න මගේ රූම් එකේ ෆස්ට් ඩේ එක ඩන් උනේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ස්කිප් නොකර දිගටම වීඩියෝ එක බලන්න. ඊට දවස් දෙකකට හෝ තුනකට විතර කලින් මම ඕඩර් කරපු බඩු වගේක් ආවා. ඉතින් මං හිතුවා කබඩ් වල රෙදි දාන්න නැතුව මේ පාර කෝණ එකට වෙන්න ලස්සනට ක්ලෝතින් රැක් එකක් තියනවායි කියලා. ඉතින් මම මේක ගත්තේ Facebook එකේ මාකට් ප්ලේස් එකෙන්. මෙන්න මේ තියෙන ඩිසයින් එකමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් එහෙම මම හිතුවා ඒක තියෙන එක හරි ලස්සනයි කියලා. ඒ වගේම ඔයාලට කියන්න Magic Clouds මෙන්න මේ පේජ් එකෙන් මම බෙඩ් ෂීට්ස් ඕඩර් කරා දම් පාටින්. හරිම ලස්සන ඩිසයින් තියෙනවා. ඔන්න ඔයාලටත් කවුරු හරි ගෙදරට ඕන නම් ඔන්න Magic Clouds page එකෙන් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගහ පේනවද? ඉතින් මෙන්න මේ ගහ දුකෙන් වුණත් මට අයින් කරන්න වුණා. මොකද මගේ තීම් එකට සහ මගේ කලර් එක ඔතන pink තමා තිබ්බේ. මගේ baby pink එකක්. ඉතින් මං හිතුවා ඒක තනිකර ඒ පැත්ත white කරන්න නිසා මට ඒක ගලවන්න වුණා. උනාට මම හරිම දුකයි. ඒක මාර ලස්සනයි ඒක. මම දරාසකෙන් තමා දැන් අවුරුදු ගානකට කලින් ඕක ඕඩර් කරේ. anyway මොනවා කරන්නද? ඊට පස්සේ මම කරේ පේන්ට් කරන්න ගන්න එක. මොකද වහලේ ගහලේ උන්නාට පස්සේ පේන්ට් කරන එක ලේසි නිසා එහෙම දාගත්තා. ඉතින් මං හිතුවා පැති 3කට සුදු පාට ගාලා ඉතුරු බෙඩ් එක තියෙන පැත්තට, ඒ කියන්නේ බෙඩ් හෙඩ් එක පැත්තට දම් පාට ගානවයි කියලා. දැන් මම හොඳට ක්ලීන් එකට පේනවා. දැන් අනිතර වැටි කරව දැන් මේක ෆිල් කරගන්න ඕනේ. පිටිපස්සට ක්ලෝතින් රැක් එකක් එනවා. मनलोल रंग सेना हदेसियम वदहरा नवतिला
නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ